සොම්නස හෝ සංතාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා ඉම කළ පිළිරුව අම්මා අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරනා අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ඇවිල්ලා ඉන්නවා ඔයාලට අම්මත් එක්ක අරගෙන. මේ ඉන්නේ මගේ අම්මා. ඉන්ටර්න්ෂිප් එකේ දැන් අවුරුද්දක්ම හිටියේ මාතරනේ. ඉතින් මේ දවස්වල අම්මා ඉන්නේ බදුල්ලේ. මං ඉතින් ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙලා ආව අම්මව බලන්න. දැන් අම්මවට මොකක්ද හිතෙන්නේ මගේ ඉන්ටර්න්ෂිප් එක ගැන? ඔව් ඉතින් අවුරුද්දක කාලයක් දුක වේදනාව සතුට කැපකිරීම ඒ හැම දෙයක්ම එක්ක මම හිතන්නේ කාලේ ගෙවිලා ගියා විශේෂයෙන්ම ඉතින් ඔයා පොඩි කාලේ ඉඳන් හැමදේම කියන කෙනෙක්නේ මම හිතන්නේ සතියකට විතර සැරයක් හරි අර සතියේම සිදුවීම් කියනවා විශේෂ රෝගීන් ගැන සිදුවීම් ගැන වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැන ඒක වෙනමම ජීවිතයක් මහා කැපකිරීමක් මම හිතන්නේ ඒ කාලය දෙන්නේ අවුරුද්දක කාලය මම හිතන්නේ මේ පරිණතභාවයක් ඇති වෙන්න දරා ගැනීම ඉවසීම රෝගීන් කෙරෙහි තියෙන මේ මානසික භාවයේ මේ හැම දෙයක්ම මම හිතන්නේ මේ අවුරුද්ද තුල අත්පත් කරගන්න හැකි වෙන්න ඇති වෙලාවකට අඬනවා වෙලාවකට hina වෙනවා ඉතින් විවිධ අත්දැකීම් අපි එක්ක හුවමාරු කරගෙන ගත වෙච්ච කාලයක් ඒ අවුරුද්ද අපිටත් ලොකුයි මම හිතන්නේ අපිටත් වැඩිය කික්මින පුතාට දීර්ඝ කාලයක් වෙන්න තියා ලොකු කැපකිරීමක් කරලා එයාව බලාගත්තා මම හිතන්නේ ඉදිරියට ඒ වගේ ප්‍රතිඵල එහෙම නැත්නම් ඒ ආදරණීය කැපකිරීම පිළිබඳව හෘදයාංගම ඔයාගේ පැත්තෙන් එයාට ලොකු දෙයක් ලැබෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා හරි. එතකොට දැන් මම ඇවිල්ලා මුලින්ම ඉගෙන ගත්තේ මම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ රුසියාවේනේ. එතකොට මම වෛද්‍ය විද්‍යාලේ රුසියාවට ගියේ මට ලංකාවේ ෆැකල්ටි එකට යන්න ලකුණු චුට්ටක් මදි වුණේ හින්දානේ. එතකොට ඔයාලා දුක හිතුන්නේ නැද්ද මම රෂ්‍යා යනකොට? මෙහෙමයි ඉතින් අපි එක්කම හැදුණු මට වැඩිය ගොඩක් ඒක දැනෙන්න ඇත්තේ තාත්තට ඔයා ගොඩක් තාත්තා එක්ක ළඟයි. හැබැයි ඔයා ගොඩාක් කැපකිරීමක් කරලා විභාගෙ කළේ පොඩි ලකුණු ප්‍රමාණයක් මදි වුණා. ඔයාට ඕනේ වුණා ඉතින් මේ ගමන යන්න. ඉතින් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවන් වෙනුවෙන් මොනවද කැප කරන්න බැරි. අපි ඉතින් තාත්තයි මා මේ වේදනාව ඉඳගත්තා. හැබැයි ඔයා කොහොම හරි අවුරුද්දකට සැරයක් පැනගෙන අපිව බලන්න ආවා. මට මතකයි එක සැරේක අපි දන්නෙත් නෑ ඔයා අපේ නිදන කාමරයට ඇවිල්ලා කතා කරනකම්. ඔයා හරිම සර්ප්‍රයිස් කරන්න කැමති කෙනෙක්. ඉතින් අපි මේ දුක විඳගෙන හිටියා මම ඇත්තටම මතක ඇතිනේ පළවෙනි සැරේට යනකොට මමත් රුසියාවට ආවා. ඉතින් ඔයා විශ්වවිද්‍යාලයට යන පාර නතර වෙලා ඉන්න තැන ඔක්කොම මම බලාගෙන ආවේ මොකද ඒක මවාගෙන ඉන්න පුළුවන් නිසා ඔයා කතා කරනකොට ඒක මවාගෙන ඉන්න පුළුවන් නිසා ඉතින් තොරතුරු තාක්ෂණයට පිළිසිද්ධ වෙන්න අර අල්ලන්න බැරි වෙන ස්පර්ශ කරන්න බැරි වෙනවා මිසක් හැම මොහොතකම අපි කතා බහ කළා. මම හිතන්නේ ඒකේ වැඩිම දුක තාත්තට තියෙන්න ඇති මොකද ඔයා තාත්තා එක්ක ගොඩක් ළඟින්ම හිටපු නිසා. ඊට පස්සේ දැන් ලංකාවට අපි එනවනේ. ලංකාවට ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව හදාලා ඉවරලා අවුරුදු 6ක්. ඊපස්සේ ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ෆොරින් ග්‍රැජුවේට්ස්ලා ඒ කියන්නේ විදේශවල උපාධිධාරීන්ට ලංකාවේ ඇවිල්ලා ERPM කියලා එක්සෑම් එකක් තියෙනවා කරන්න. එතකොට ඒ එක්සෑම් එකත් ලේසි පහසු එක්සෑම් එකක් නෙමෙයි. ඒ එක්සෑම් එක කරන කාලේ මම අම්මට මොකක්ද හිතුනේ? එහෙමයි කවදාවත්
මල්ලිලා දෙන්නටවත් ඔයාටවත් තාත්තවත් මමවත් මං හිතන්නේ පාඩම් කරන්න කියලා බලපෑම් කළා නෑ. පාඩම් කරන්න එපා කියනවා මිසක්. ඉතින් ඊයන් එක්සෑම් එක වෙලාවේ ඔයා විඳින දුක බලලා ඇත්තට මේක දුකක් විදිහට මම නම් දැක්කේ පුදුම දුකක් විදිහට. මොකද මං හිතන්නේ පැයක්වත් නිදියන්නේ නැහැ සමහර දවස්වල. ඉතින් තාත්තා මට වෙලාවකට කියනවා ගිහින් නිදා ගන්න කියන්නේ ඇති දැන් මොකද්ද මේ ඔච්චර මහන්සි වෙන්නේ කියලා. හැබැයි ඔයා ඒක හරි ආදරණීයව කළා. අපිට ඒක ස්ට්‍රෙස් එකක් දුන්නෙත් නැහැ. අපි එකත් විනෝද වුණා, ගමන් ගියා. ඒවා කොහොම හරි කරගෙන බැලන්ස් කරගෙන ජීවිතේ ගෙනිච්චා. අපිට අර ඔයා දුක් විඳිනවා කියන එක මිසක් ඔයාගේ පැත්තෙන් අපිට තරහ ගිහින් කෑ ගහන එහෙම වෙනවනේ ස්ට්‍රෙස් වුණාම. එහෙම එකක් දුන්නේ කොහොම හරි ඒ කාලේ ගත කරලා මම හිතන්නේ ඉතාලම හොඳින් විභාගය සමත් වුණා ඉගෙලින්ම. ඒක මහ කැපකිරීමක්. ඉතින් කැප කළොත් ඒකේ සතුට ලබන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඉතින් මල්ලිලා දෙන්නත් මම හිතන්නේ ඒක තේරුම් අරගෙන මේ සහාය දුන්න. අපි අර පවුලක් කියන හැඟීම ඇතුලේ මම හිතන්නේ වැඩ කරපුවම ගොඩක් දේවල් බෙදා හදා ගන්න පුළුවන්. ඒ අන්‍යෝන්‍ය අවබෝධය සහ එකිනෙකාට ගරු කිරීම, එකිනෙකා විඳදරා ගැනීම කියන දේවල් මම හිතන්නේ ඔය හැම අවස්ථාවකදීම තිබුණා. ඒ නිසා අර අමතර පීඩනයක් මම හිතන්නේ ඔයාගේ ජීවිතේට ආවේ නෑ. ඒක මම විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද ගොඩාක් වෙලාවට නිකන් අපි යාළුවොත් එක්කම කතා කරද්දී දැන් ගොඩාක් වෙලාවට මට අහන්න දකින්න ලැබෙන දේ තමයි අර පොඩි කාලේ නම් ස්ට්‍රෙස් කරවලා අම්මලා පාඩම් කරන්න කියලා පාඩම් කරලා රුදේටත් ඇහැරවනවා, රැටත් මේ ඇහැරවලා පාඩම් කරනවා එහෙම කියලා. මං දැන් මට අවුරුදු 28යි. මේ අවුරුදු 28ටම මගේ අම්මයි තාත්තයි මට පාඩම් කරන්න කියලා නැහැ. අනිත් එක අපේ ගෙදර හරිම සපෝටිව්. මට කවදාවත් මේ දැන් මං සමහරකට පාඩම් කරලා නිදාගත්තම මං නැගිටින්නේ උදේ 10ට 11ට විතර. දැන් ගොඩක් ගෙවල් ගෑන් ළමයින්ට එහෙම නිදා ගන්න දෙන්නේ නැහැ නේ. ඒනොට අපේ ගෙදර කවදාවත් මම ඇහැරවල නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවනේ මම මගේ වැඩේ හරියට කරනවා කියලා. ඒ වගේම මං හිතන්නේ ඒ වයසේදී අර කෙනෙක් අත්පත් කරගත යුතු දේවල් තියෙනවනේ. යාළුවෝ එක්ක විනෝද වෙනේවා, ඇවිදිනේවා, මං ඒ කියන්නේ ඒක විලාසිතා කරනේවා. මං හිතන්නේ ඒ වයසේදී ඒ දේ කෙනෙක් අත්පත් කරගන්න එකත් අර ජීවිතේ පරිපූර්ණත්වයට පත් වෙන්න හේතුවක් වෙනවා. මං හිතන්නේ ගොඩක් මහන්සි වුණත් ඉන්ටර්න් එකේ විශාල කැපකිරීමක් කරත් ජීවිතේ හොඳට එන්ජොයි කළා නේද? ඔව්. ඒ කියන්නේ දැන් YouTube එකක් වුණත් ඉන්ටර්න්ෂිප් එකේ කරන්න අමාරුනේ තියෙන වැඩ රාජකාරීත් එක්ක. හැබැයි අර දැන් මම පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන එකක් කරන ගමන් තව මොකක් හරි කරන්න. ඒක නිසා තමයි මට මේ YouTube channel එකත් පටන් ගන්න පුළුවන් වුණේ. අනිත් එක අම්මයි තාත්තත් මට හැමතිස්සෙම කිව්වා අර ඕකට පරිබාහිර මොකක් හරි කරන්න. එතකොට ස්ට්‍රෙස් එක අඩු වෙනවා. මගේ හස්බන්ඩ්ටත් මේ පොඩි මෙන්ටල් මේ රිලීෆ් එකක් එයි කියලා. ඉතින් ඒකත් එක තමයි YouTube channel එකත් පටන් ගත්තේ. ඒ කියන්නේ ඒකයි අර අනිත් අය එක්ක ගැදවෙන විදිහ. ඒ කියන්නේ කාර්ය මණ්ඩලයක් එක්ක එකතු වෙලා වැඩ කරන එක සමහරව ඒක ස්ට්‍රෙස් එකක් විදිහට ගන්නවනේ, ආතතියක් විදිහට. අර අපි ඒ කරන ජොබ් එකට ආදරය කරලා ඒ ජොබ් එක ආදරෙන් කරනවා නම් මං හිතන්නේ ඕනම කෙනෙක්ගේ ආතතිය අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට හම්බුන ස්ටාෆ් ඔක්කොම ඇත්තට මාර හොඳයි. අම්මා දන්නවා ඒගොල්ලෝගේ ඔක්කොම ඉස්සර මොකද මං අර නිතර කියන නිසා මේ හරි එකමුතුවෙන් වැඩ කරාට පස්සේ අර ඉන්ටර්න්ෂිප් එකේ තියෙන ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඒ කියන්නේ හරි ජොලි ගොඩක් ලාට ස්ටාෆ් එක ගොඩක් අය තරුණ අයනේ. ඒකට අපේ වයස වලට ළඟ අය තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. එහෙම නැත්නම් ලොකු වයසක අය හිටියත් ඒගොල්ලෝ නිකන් අපේ අම්මලා තාත්තලා වගේ අපිත් එක්ක ෆිට වෙනවා. ඒකට අපිත් කියන්නේ තනතුරු ભેදයක් නැතුව ටීම් වර්ක් එකක් විදිහට කරන්න ඕනේ. දැන් අපිට උදව් කරන අය ඉන්නේ මේ ඇටෙන්ඩන්ස් ස්ටාෆ් එක. ඒගොල්ලෝ වුණත් මාත් එක්ක හරි යාළුයි. මම දැන් ඉස්සරහටම වීඩියෝ එකක් දාන්න ඉන්නවා මගේ ඉන්ටර්න්ෂිප් එකේ අන්තිම දවස. අන්න එදාට ඒ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝම හරිම එකතුයි. ඉතින් ඒක ඉතින් මේ වීඩියෝ එකට කලින්ද පස්සේ වෙයිද දන්නේ නැහැ නේද? ඔව් ඒක තමයි. මම හිතාගෙන ඉන්නේ මේ වීඩියෝ එකට පස්සේ දාන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට පස්සේ ඒක බලන්න අන්තිම දවස. ඊට පස්සේ දැන් ඉන්ටර්න්ෂිප් එකේ ඇවිල්ලා මම ඔයාලට විස්තර කියනවනේ අම්මේ. ඒකට පේෂන්ට්ලාගේ කතා දැන් අපේ පේෂන්ට්ලා හරිම ආදරෙයි අපිට. ඒ කියන්නේ දැන් අපි හොඳට කතා කරලා හොඳට ට්‍රීට් කරාට පස්සේ ගොඩාක් අය බහුතරය දැන් අපිට එළියේදී ඉතින් සෝෂල් මීඩියා වල බයින අයත් ඉන්නවා ડોක්ටර්ස්ලාට. ඒ වුණාට අපිට මට හම්බෙලා තියෙන පේෂන්ට්ස්ලා ඔක්කොමලම හරිම හොඳයි. අර දැන් අර ඒගොල්ලන් ඇවිල්ලා අපිට අධ්‍යාර ඉතින් ආදරෙන් කේකව කියලා යනවා. මම අම්මට කියනවා එතකොට මොකද හිතෙන්නේ? දැන් සමහර එක ළඟදී ඔයා මට මතකයි ලෙඩෙක් ගැන කිව්වා. එයාගේ නම මට මතක නැති වුණා කියලා. අර එයාගේ වයිෆ්
මොනවද ගම්බිත්තරද මොනවද ඔව්, ගෙනාවා ගෙනාවා කියලා කියලා. ඒ කතාව මම හිතන්නේ ලස්සනයි. ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමයි පේෂන් මේ මං හරි ආදරේ පේෂන් කෙනෙක් එයත් මේ අපිට හරි ආදරෙයි. يعني මට මගේ හොයච්චෝටයි දෙන්නටම චූරි ડોක්ටර් කියලා තමයි අපිට කියන්නේ. ඉතින් අපි හැමතිස්සෙම බෝඩ් එකේ ඉන්න අපිට චූරි ડોක්ටර් කියලා තමයි කතා කරන්නේ. මේ ගොඩක් වෙලාට පේෂන්ස්ලා. ඉතින් හරිම දුක හිතෙන විදියට ඒ පේෂන් නැති වුණා. ඒ කියන්නේ සිරෝසිස් වෙලා කොම්ප්ලිකේටඩ් කේස් එකක් බේර ගන්න හරි අමාරුයි. ඉතින් අර ඒ ප්‍රශ්න නිසා පේෂන් මේ නැති වුණා. ඒ නැති වුණ දවසෙත් මං සෑහෙන දුක් වුණා. මොකද එයා හරිම ආදරෙයි අපිට. එතකොට මේ නැති වෙලා සතියකින් විතර එයාගේ නෝනා ආවා. නෝනා ඇවිල්ලා කිව්වා නේ මේ පේෂන් ඉන්නකම්ම මගේ මහත්තයා ඉන්නකම් හැමදාම කිව්වා මේ චූටි ඩොක්ටර්ලාට මේ ගෙනහින් දෙන්න ඕනි කියලා මේ ගම්බිත්තර මොකද එයාලා ගෙදර ගම්බිත්තර තියෙනවා. මේ ඉතින් මේ 7 දවසේ දානේ අද මේ ගෙනාවා එයා කැමැත්තෙන් කිව්ව නිසා අද ගෙනාවා කියලා. ඉතින් ඒතර පේෂන් නැති වෙලා සතියක් ගිහිල්ලා 7 දවස් දානේ දවසේ තමයි මේ පේෂන්ගේ වයිෆ් ආවේ. ඉතින් එහෙම හරි ආදරණීයයි. ඉතින් දුක හිතෙන අවස්ථාත් ගොඩක් තියෙනවා වෝඩ් එක ඇතුළේ. ඉතින් අපිට කරන්න පුළුවන් කොටසක් තියෙනවනේ වෛද්‍යවරු විදිහට. එතනින් එහාට අපිට කරගන්න බැරි දේවල් වලට ඉතින් අපිට මුකුත් කරන්න විදියක් නැහැ. හැබැයි ඉතින් ඒවා සුන්දර සිද්ධි. ඒක ඒ රෝගියා ගැන කියනකොට මම අවුරුදු 8කට විතර කලින් සිද්ධියකට ගියා. ඒ කියන්නේ ඔයා රුසියාවේ ඉන්නකොට ඔයාගේ පළවෙනි පේෂන් ඒක ගැන අපේ ගෙදර ලොකු ඔයාට අපි ගිෆ්ට් කරා. හැම අවුරුද්දෙම අපි එනකොට ඔයාට ගිෆ්ට් එකක් දෙනවා. මේ මෙමරිස් ඇතුල් කරලා. ඉතින් ඒ අවුරුද්දේ ඔයාට දුන්න ගිෆ්ට් එකේ ඒ පේෂන්ට් ඉන්නවා. ඒ රෂියන් අය ටිකක් අර සැරපරුසයිනේ. හැබැයි එයා ඔයාව ක්වාටර්ස් එකට හොයාගෙන ඇවිල්ලා හොස්ටල් එකට ඔයාට චොක්ලට් බෑග් එකක් දීලා ගියේ. ඒකත් මම හිතන්නේ හරි සුන්දර වයිෆ් එක. ඒ කියන්නේ එයාට එයාගේ දරුවෝ හිටියේ නැහැ. දරුවෝ ඔක්කොම එයාව දාලා ගිහින් හරි අර එහෙ ඉතින් සංස්කෘතියට අනුව ලොකු වුණාට පස්සේ ළමයි කසාද බැඳලා හරි එහෙම හරි දෙමව්පියන්ගෙන් වෙන් වෙනවනේ එහෙම. හැබැයි ඒ තාත්තා ගොඩක් අමාරුවෙන් තමයි හොස්පිටල් එකේ හිටියේ. ඉතින් එයා ඩිස්චාර්ජ් කරලා ඉවර වෙලා ගිහිල්ලා ඊට පස්සේ අපේ හොස්ටල් එකට ඇවිල්ලා තමයි ඔය චොක්ලට් මේ එක දුන්නේ එයාගේ වයිෆ් එක්ක. ඒ කියන්නේ අර සැරපරුස සමාජයක වුණත් ආදරය කරුණාවට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් මම හිතන්නේ. පුළුවන්. ඒ කියන්නේ අපි අර දැන් අපි හැමතිස්සෙම ස්ට්‍රෙස් නේ. ඒ කියන්නේ අපිට ස්ට්‍රෙස් එක වැඩි. හැබැයි එහෙමයි කියලා අපි ස්ට්‍රෙස් එක පේෂන්ට් ඩිලිවර් කරන්න ගියොත් එහෙම පේෂන්ට් උත් ස්ට්‍රෙස් වෙලා අපි දැන් කවුරුත් සතුටු නැති වෙනවනේ. හැබැයි අපි අමාරු තත්ත්වයක ඉද්දී වුණත් අපි සතුටින් එයාලට ට්‍රීට් කරාට පස්සේ පේෂන්ට් උත් සතුටින් ඊට පස්සේ අපි නොදැනුවත්වම අපේ ස්ට්‍රෙස් එක ගිහලා අපිත් සතුටින්. ඒක නිසාම තමයි ඔයාට මතක ඇති ඉස්සර අපි දෙන්න ගිහින් නිකන් මියුසික් තෙරපි වැඩසටහන් කරනවා. මම දේශනය කරනවා ඔයා සින්දු කියනවා. ඉතින් ගොඩක් වෙලාවට අර ජීවිතය අපි වින්දහම වෙන කෙනෙකුටත් ඒ වින්දනය අපි දෙනවනේ. දෙන්න උත්සාහ කරනනේ. මං හිතන්නේ ඒකින්ද තමයි ඔයා රෝහලේ පොඩි ජනප්‍රිය අනික් අය ආදරය කරන්නේ, රෝගීන් ආදරය කරන්නේ. ඉතින් ඒක සල්ලි වලට ගන්න බෑනේ. ඒක කෙනෙක් තීරණය ඒක කෙනෙක් තේරුම් ගත්තොත් මම හිතන්නේ ජීවිතය හරි සරල වෙනවා. ඒ කියන්නේ අපේ තනතුරු අපි නඩත්තු කරන්න යන්නේ නැතුව අපිත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා නම් මිනිස්සුන්ට කරන්න පුළුවන් උදව්වක් ඒ වෙලාවට කරලා මම හිතන්නේ ඕනෙම කෙනෙකුට ජීවිතේ ඒ රහ විඳින්න පුළුවන් නේද? ඔව්. ඒක තමයි. අනිත් එක මට අහන්න එකක් තිබ්බා අම්මගෙන් මේ දැන් ඉතින් ඔයාලට සතුටුයිද මම ડોක්ටර් කෙනෙක් කියලා වැඩ කරන විදියට? ඩොක්ටර් කෙනෙක් වීම සම්බන්ධයෙන් කියලාම නෙමෙයි. ඒ කියන්නේ මම ඇත්තටම ආසයි හිතුනේ ඔයා මියුසිෂියන් කෙනෙක් වෙනවා. දකින්න මම ඉස්සර ඉඳන් කිව්වා. ඒක මං කියන්න ඕනේ. මං ඒ ලෙවල්ස් කරන කාලේ ඉඳන් මේ කට්ට කන්නේ මෙඩිසින් කරන්න අවුරුදු 10ක විතර කට්ටක් කන්න තියෙනවා. එතකොට ඉස්සර ඒ ලෙවල් ක්ලාස් යන්න උදේ නැගිටින්නේ 4ට විතර. ඒතර 5ට යනවා. 5 මාරද කොයිද ට්‍රේන් එක ගන්න. එතකොට අම්මා මට උදේට මම මේ ක්ලාස් යද්දි හරි අමාරුවෙන් යද්දි අම්මා කියනවා බබා ඔයා දැන් මේක නවත්තලා ආර්ට් ස්ට්‍රීම් එකකින් කරත් ඔයාට හොඳ තැනකට යන්න පුළුවන් කියලා. මොකද අම්මා කැමති මම මියුසික් කරනවා. එතකොට මම හැමතිස්සෙම අම්මට කිව්වා මට මියුසික් මම කරන්නේ හරිය මගේ සෝල් එකට. එතකොට මට බෑ ඒක අර ඒ කියන්නේ ඒක මගේ වෘත්තිය කරගෙන ඒකෙන් මම ආදායම් ලබන්න මම කැමති නැහැ. ඒ කියන්නේ ඒකම වෘත්තිය කරගෙන. මේ එතකොට අම්මා මට හැමදාම කියනවා මේ උදේට යද්දි ඔයාට දැම්ම නවත්තලා වෙන එකක් කරත් හොඳට කරන්න පුළුවන් කියලා. මොකද අම්මා සයන්ස් ග්‍රැජුවේට්. එතකොට අම්මා දන්නවා අර මේක කරාම මේ ජීවිත කාලෙම දුකක් තමයි තියෙන්නේ කියලා. මේ මතකද ඔයාලට ඕමනේ කියන්නේ? කියන්නේ ඇත්තටම මෙහෙමයි. කියන්නේ වෛද්‍යවරු කියන්නේ ලොකු කැපකිරීමක් කරන කෙනෙක්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මගේ දුව වෛද්‍යවරියක් හින්දා මං කියලා නෑ. එහෙම නෑ. මම
පොඩි කාලේ ඉඳන් දැක්ක දෙයක් තමයි වෛද්‍යවරු කරන්නේ විශේෂ කාර්යයක්. ඒ කියන්නේ කෙනෙකුට ජීවිතයක් දෙන්න කරන කැපකිරීම. ඉතින් අති බහුතරයක් වෛද්‍යවරු ඉන්නේ එතන. මම ඒක නිසා ලොකු ගරුත්වයක් ඒ වෘත්තියට තියෙනවා. මොකද මම දේවත්වයෙන් සලකන වෘත්තික පිරිසක්. ඉතින් එහෙම වුණාට මම දකිනවා අර පෞල් ජීවිතය හරියට බැලන්ස් කරගන්න අමාරු එක. ඉතින් මට හරි බයක් තිබුණා මේ ඇත්තටම මුල් කාලේදී අර නිකන් කොටු වෙලා රස්සාව එක්කම බැඳිලා එහෙම එකක් වෙයි කියලා. නමුත් ඔයා ඒක ලස්සනට මං හිතන්නේ බැලන්ස් කරගෙන ඉන්නවා. මම ප්‍රාර්ථනා කරනවා ඉස්සරහටත් කික්මින පුතත් එක්ක ලස්සනට දරුවෝ හදාගෙන ඒ කියන්නේ ෆැමිලි ලයිෆ් එක කියන එක ඇත්තටම කෙනෙක්ගේ ලස්සනට තියෙන්න ඕනේ. එතකොට තමයි අපි ජීවත් වෙනවා කියලා තේරෙන්නේ. මේක කලාවක්. ඒ කියන්නේ ආර්ට් එකක්. ඉතින් ඒක නිසාම මම කැමති වුණේ අර මොනවා හරි සංගීත පැත්තෙන් ආති දක්ෂ නිසා ඒ පැත්තෙන් යන්න ඔයා. නමුත් හැම වෙලෙම කියපු එකක් තමයි මගේ වෘත්තිය කරගන්න කැමති නෑ කියලා. මම හිතන්නේ ඉස්සරහට ඔයාට මියුසික් තෙරපි වැඩසටහන් කරන්න පුළුවන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන්. ඔව් අනිතික මම ඒකට හරි ආසයි. දැන් අර අම්මයි මම ඉස්සර මේ මියුසික් තෙරපි ප්‍රෝග්‍රෑම්ස් වගේ කරනවා. ගම්වලට ගිහිල්ලා ගර්භණී මව්වරුන්ට අම්මලාට පොඩි දරුවන්ට එතකොට ඒ දරුවෝ අපිව අර වට කරගෙන අර අපිට ඉන්ස්පයර් කරන්න පුළුවන් නම් කාව හරි. මොකද හැමදෙස්සෙම දැන් මම හිතනවා මාව මේ ලෝකෙට එවලා තියෙන්නේ ඒ කියන්නේ මගේ වටේ ඉන්න මිනිස්සුන්ට මගෙන් මොකක් හරි කරන්න කියලා. මම හිතනවා ඒක මට එන්නේ නැත්තේ ගෙදරින් කියලා. එතකොට අර එහෙම අර මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න මම කැමතියි. ඒකට අර කොහොමත් මේ වෙදකමින් එක් කරන්න පුළුවන්. හැබැයි එතනින් තව චුට්ටක් එහාට ගිහලා සෞන්දර්යාත්මකව ඒක කරන්නත් මම කැමතියි. අනිත් එක මේ දැන් අපි එහෙම කියන්නේ අපි එහෙම අනිත් අය ගැන හිතලා හොඳ විදිහට කියන්නේ හොඳ හිතක් තියාගෙන ඉද්දි මම අත්දැකලා තියෙනවා අපිට හොඳ දේවල්ම හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ අපි පොසිටිව් දේවල් දෙන්න අපිට හම්බෙන්නේ පොසිටිව් දේවල් කියලා. ඒක නිසා පොසිටිව් දේවල් ස්ප්‍රෙඩ් කරන්න ඕනනේ. ඔව් ඉතින් ඇත්තටම මම මේක අත්විඳින කෙනෙක්. චූටි කාලේ ඉඳන් ඔයගොල්ලෝ ඇත්තටම මට ගොඩක් මිස් වුණා තුන් දෙනාම. ඒ කාලේ මගේ අම්මත් එයා ගුරුවරියක් වෙලත් එයත් මට කියපු කාරණයක් තමයි දරුවෝ තුන් දෙනා ගැන ඊට වැඩිය බලන්න ඔයා රස්සාවට මැරිලා ඉන්නේ ඔහොම පුළුවන්ද කියලා. හැබැයි කවදාවත් මට ඒ ගැන තාත්තා විහිළු දේවල් කරාට මට මම කරන රැකියාවට එයා හරි ආදරය කළා සහ උදව් කළා. ඒ වගේම මගේ යාළුවෝ කියනවා ඔයා ඕවා කර කර ඉන්නකෝ ඒ ළමයි තුන් දෙනාගේ අනාගතේ බලන්න නැතුව කියලා. මට නිකන් මගේ හොඳම ළඟම යාළුවෝ සැර කරන වෙලාවල් පවා තිබ්බා. හැබැයි මම අද සතුටු වෙනවා මම මේ කරපු දේවල් සමාජය වෙනුවෙන් මට පුළුවන් උපරිමේ මම කරලා තියෙනවා මගේ අවුරුදු 25ක රාජ්‍ය සේවය ඇතුලේ. ඉතින් මට මේ ඇත්තටම ස්වභාව ධර්මයෙන් දුන්න gift එකක් විදියට තමයි මගේ හැමදේම මම හිතන්නේ. ඒක නිසා මම ආදරෙන් කියන්නේ යහපත් දේ විතරක්ම වපුරන්න. ඔයගොල්ලන්ට ලස්සන ජීවිතයක් අත්පත් වෙනවා. ඒකට සත පහක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. අපි හරියට ජීවත් වුණා නම් අපි හරියට ධනාත්මකව දේවල් හිතුවා නම් හොඳ හිතින් ජීවත් වුණා නම් හැමෝටම මෛත්‍රිය වඩාගෙන ඉස්සරහට යන්න. ඉතින් අපි මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තේ ඇත්තටම ලොකු අයිඩියා එකකින් නෙමෙයි පටන් ගත්තේ අපි මොකද්ද කියන්නේ කරන්න කියලා. ඇත්තටම අර ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙලා මම අද තමයි කියන්නේ මේ දැන් තමයි මේ බදුල්ලට ආවේ අම්මා බලන්න. මමයි හස්බන්ඩ්ුයි. ඉතින් ඒ ආව ගමන් දැන් ඉන්ටර්න්ෂිප් එක ගැන මොකද හිතන්නේ කියලා වීඩියෝ එකක් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ හැබැයි අපි හිතනවා අපෙන් ඩිලිවර් වුණ දේ දුවලට අම්මලට වගේම ඉන්ටර්න් එන අයට ඉන්න අයට ඒ වගේම ඉස්සරහට වෛද්‍ය වෘත්තියට පිවිසෙන ඉන්න ළමයින්ගේ අම්මලට වෘත්තියකට උනත් යන අම්මලට හැමෝටම වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් වෙයි කියලා. අපි මේ ලස්සන එක පද පෙළක් කියමු නේද? අම්මා ගැන කියවෙන ගීතකින් ඉවර කරමු. මොකද්ද කියන්නේ? අර ලස්සන සිංදුවක් තියෙන්නේ ඔයාලට මට දැන් ඉන්නේ. සොම්නස්. ඔයා අකමැතිද? මං කැමතියි. හරි සොම්නස්. අපි එතන වීඩියෝ එක ඉවර කරමු නේ. එහෙනම් thank you හැමෝටම අපේ වීඩියෝ එක බලුවට. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ඔයාලට උදව් කරන්න පුළුවන් විදිය මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපිට රීච් අවුට් කරන්න පුළුවන් ඔයාලට. ඔයාගේ YouTube channel එකටම පුළුවන් නේ ඔන්න. ඔව් channel එකේ කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න පුළුවන්. ඒ කියන්නේ දරුවන්ගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දාන්න පුළුවන් නේද? පවුලේ family problems තියෙනවා නම් මොනවා හරි අපිට මේ කියන්නේ අපිට අඳුන්ලා දෙන්න පුළුවන් ඒව ඒ කියන්නේ කොහොමද මේව කරන්නේ විසඳ ගන්න.
ඒ සුදුසු කට්ටියට මේ යොමු කරන්න පුළුවන්. හරි එහෙනම් අපි සින්දුවත් අහලා හැමම යන්න. ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකක් අරන් යන්නම්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. සොම්නස හෝ සංතාපය හමුවේ සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා ඉම කළ පිළිරුව අම්මා ආදරයේ බලමහිමේ රතුලේ සුදුවා මෑණියගේ සිනහසිනී රට ජාතිය හැදුවා නිල්මිනිරන් කැට මේවා ඕනෑද ඕනෑ නෑ ළඟ අම්මා නුපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා තෝ කතගෙන තියන්න ලස්සන එක. අන්දරයයි අන්දරයයි වැවුතාවල්ලේ සක්මන් කරනා අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි බලාකුලේදා බිඳු තවරා මහ පොළොවට මහා වැසිගෙනෙනා බලාකුලේදා බිඳු තවරා මහ පොළොවට මහා වැසිගෙනෙනා ඒ දඬු මං බැඳ සත් කුළු පව් බිඳ හිතු සෙනෙහි